අද මේ රටේ තරුණ ප්‍රජාවෙන් කොච්චර අපායට යයිද කියලා ඔයත් හිතන්න. මම මිනිස්සු බය කරන්න කියනවා නෙමෙයි. අද සමාජ මාධ්‍ය ශාලාවල මිනිස්සු අහනවා කෝ අපාය, කෝ දිව්‍ය ලෝක, පෙරේතයෝ කියලා උන් ඉන්නවද? ඕම් පේනවද? මිනිස්සු බය කරන්න කියන කතා. තථාගත බුද්ධ වචනේ නේද මේ අවිශ්වාස කරන්නේ? යමෙක් බුදුරජාණන් වහන්සේගේ වචනය අවිශ්වාස කරනවා නම් ඔහු අවිශ්වාස කරන්නේ ලෝකයේ තියෙන සම්මා දිට්ඨිය. හොඳට මතක තියාගන්න. ඇත්ත යථාර්ථය තමයි ඔහු ප්‍රතික්ෂේප කරන්නේ. මොකද ලෝකයේ තුල පින්වත්නි අපිට ලෝකයේ සිද්ධ වෙන හැමදේම ප්‍රත්‍යක්ෂ වශයෙන් කියපු ශාස්ත්‍රවරයා බුදුහාමුදුරුවෝ. මම ඔයත්තන්ට අර හැමතිස්සෙම කියනවානේ ලෝක අවබෝධ සූත්‍රය ගැන. බුදුහාමුදුරුවෝ කියනවා යංච භික්කවේ රත්තින් අනුත්තරං සම්මා සම්බෝධින් අபிසම්බුද්ධති යම් රාත්‍රියක බුදු වුණාද යංච භික්කවේ රත්තින් අනුපාදිශේෂාය පරිනිබ්බාන ධාතය පරිනිබ්බායති යම් රාත්‍රියක පිරිනවම් පෑවද යං ඒ තස්මින් අන්තරේ දෙක අතර අවුරුදු 45 වාසති ලපති නිද්දිසති යම්